ලස්සන පිරිමිකමට මං ඉන්නව නේද? එයි මේ කියනු අකමැති. Okay, I will see Nirosha. Nirosha, third place. Come Nirosha. Wait. Nirosha, Komadi Tisapasanipa. Come forward please, Nirosha. Eating Komadi Nirosha. Ayya ko meki akapella kata karagන්න බෑ. අකුල් දෙකෙන් දිව්වේ. හක්කට මොකද උනේ? කතා කරන්න මගේ වාස්තුවේ. කොහමද ඉතින් සැපසනීප? හොඳයිද? කොහමද මේ අලුත් අවුරුද්ද? මේක වෙවුලනෝනේ ඕනේ. Okay, third place. Nirosha. දෙනෝද අත්පොලසන්නද? මොන හත්තිලවද ගහපල්ලකෝ යකෝ. අත් උසලා හොඳ අත්පොලසන්නද? Right. First place Indika. Indika mage vastuව. යා දෙන්න පාවක. දොවා කටාර ඇවිල්ලා ගාන්ට සෙට් වුණා මෙයා. ඉතින් කොහමද ඉන්දිකා සැපසනීප? අයියේ කතා කරන්න කොහොනේ? හොඳයි. යකෝ පෑනෝනේ මයිකිගේ. Right. ඔයා දුවන්න පටන් ගත්තේ කොයිකද කාලේ ඉඳන්ද? පොඩි කාලේ ඉඳන්. ඔයා දිව්වේ කොහෙද කියන්නේ මට ඉස්සර පොඩි කාලේ? ඒ වටේ දිව්වද? හතර වටේ දිව්වද? ගම වටේ දිව්වද? රට ලංකාව වටේම දිව්වා. ඉතින් යකෝ මට හම්බුන්නේ නැහනේ. දුවගෙන ඇවිල්ලාද මේ දොහ කටාර වලට එනකන් ආවේ? මොකද අටුනේ නෑනේ. හරි. නෑ දුවනකොට එක එක වැහෙලෙනවා මෙයා. මම දවසක් දුවලා මගේ නෝනාව කොහොම ගොඩක් අඩුයිනේ කොහාකනේ කියලා. ඔව්. ඔය හලා ගන්න බා දුවනකොට හොඳේ. රයිට්. දැන් ඊට පස්සේ ඔයා කොහෙටද දුවන්න කල්පනා කරන්නේ? අපි දැන් පැත්තකට දුවමුද? දෙනවා දාපොල් සන්නාදයක් ඉන්දිකාට. 100 meters final. Very good. Now පිරිමි. මම ආසනේ මෙයා පිරිමින්ට. පිරිමි කොයා කියන්න men's final. මොකද අර පිරිමි නොහොබිනා දේවල් වලටමයි කතා කරන්නේ. පිරිමි දීලාද? හොඳ වෙලාවට. හාව පැනීමේ තරගය. හාව පැනලා දිවේ කවුද? නරියද? කාන්තා කවදීමේ තරගය සඳහා තේරුණු කණ්ඩායම් දෙක අගික්වලින් එම තරග ආරම්භක ස්ථානට වාර්තා කරමු. හොඳයි. හාව පැනීමේ තරගයේ ප්‍රථම ස්ථානය SNH සඳුන්. දෙවන ස්ථානය ප්‍රමෝද් පෙරේරා. තුන්වන ස්ථානය මොහමඩ් සාඩ්. ඉක්මනට එන්න. සඳුන් wait. අචුට්ටක් ඉන්න පුතේ. පොඩි කට්ටියානේ. හරි පුතේ මේ දෙන්න. right. කොයින ඔයා කවුද? ප්‍රමෝද් දෙවන ස්ථානේ. කවුද ඔයා? සඳුන්ද? එතකොට කො අපි මොහමඩ් සාඩ් third place. right. ප්‍රසාද් නේ? කො මොහමඩ් සාඩ්. okay. ඔන්න එනම් හාව පැන දිවීමේ තරගය. පිරිමි. හැබැයි පිරිමිද කියලා චෙක් කරන එක හොඳයි නේද මෙයා? අපි කරමුද මගම් මීටරයක් තියෙනවා? right. එහෙනම් තුන්වන ස්ථානයේ හාව පැනීමේ මොහමඩ් සාඩ්. තුන්වන ස්ථානය මොහමඩ් සාඩ්. දෙන්න පොඩි උන්ට හොඳ අත්පොලසන දීහල්ලා. බලන්න පොඩි කාලේ අපුඩි ගහන්න ඇති. දෙවන ස්ථානය ප්‍රසාද් පෙරේරා. प्रथम स्थाने SAH සඳුන්. right. කම්පැනි හැඳමත තබා දිවීමේ තරගය. ගෑනුද? ඉන්දිකා එන්න ඉස්සරහට. ප්‍රථම ස්ථානයේ දිනාගෙන තිනවා. දෙවන ස්ථානයේ නිසංසලයි සීතයි. තෝ ඉන්න. නිරෝෂා මල හත්තිලා මේකේ ගැලවීම නැද්ද කොයි? මේකට මෙන්න ඕනේ මෙයා.
ඕකේ. තුන්වන ස්ථානය දෙහිගෙඩිය හැන්දමත දිවේ තබාගෙන නෙමෙයි හැන්දමත තබාගෙන දිවේ තරගය. තුන්වන ස්ථානය නිරෝෂා. Yes, Nirosha, please come forward. දෙවන ස්ථානය නිසංසලා. Nirosha එනවා. Nirosha. මම ඔබෙන් අහන එකම ප්‍රශ්නයයි. මේ මහන්න ඉස්සරහට එන්න. එක ප්‍රශ්නයක් මේකට ඔයා පැහැදිලි නිවැරදි ස්ථිරසාර පිළිතුරක් දෙන්න. ඔයාට දෙහිගෙඩිය අතට අල්ලනකොට මොකද්ද දැනුනේ හැඟීම? යකෝ මම අහන්නේ දෙහිගෙඩිය අතින් අල්ලලා හැන්දමත තබනකොට ඔයාට දැනුනේ හැඟීම කොහොමද? ඔබ දෙහිගෙඩියක් කියලා දැනුණා කියන්න. වෙන ගෙඩියක් නෙමෙයි දෙහිගෙඩියක් කියලා දැනුණා කියන්න. ඕකේ තුන්වන ස්ථානයේ නිරෝෂා. මගේ මාපිය කැපකරු පැන්ටලින්. දෙවන ස්ථානය නිසංසලා. right. නිසංසලා මට ඔයා මේ පැහැදිලි පිළිතුරක් දෙන්න. ඔයාට දෙහිගෙඩිය අල්ලන්න දැනුනේ හැඟීම කුමක්ද? දෙහිගෙඩියක් වගේ දැනුණා මන්ට. වෙන ගෙඩියක් වගේ දැනුන්නේ නෑනේ. එහෙනම් ඔයාට බෙහෙත් ගන්න වෙනවාමයි. ස්නායු මොකක් හරි පස්සට. ඕකේ right. නිසංසලා. ප්‍රථම ස්ථානය ඉන්දිකා. මගේ වස්තුව. මම මේ දෙක එකක් කරගෙන තමයි දෝවා කතාර වලින් යන්නේ. ඔයාට දෙහිගෙඩිය අල්ලනකොට දැනෙන හැඟීම කොහොමද? බයක් දැනුණලු. ඉතින් එකක් අල්ලනකොට බයක් දැනුණා දෙකක් අල්ලනකොට කොච්චර බයක් ඇතිද? බය වෙන්න එපා එකකට. හරි දෙන්න. right. බොහොම බය වෙන්න එපා කිසි දෙයකට. කවදා හරි ටික ඔයාලා